ඉතින් ගොඩක් කට්ටිය මට කිව්වා e-money sites ගැන review කරන්න කියලා. e-money sites වලින් කොච්චර මුදල් උපයන්න පුළුවන්ද, කොහොමද මේ මුදල් උපයන්න තියෙන්නේ, මේ වගේ sites ගැන review කරන්න කියලා එකම site එකක් ගැන review කරන්න තියෙනවා. ඉතින් බලමු මේ site එක කොහොමද earn කරන්නේ, ඒ වගේම withdrawal ගන්න කියලා. ඉතින් ඔයා මේකෙන් earn කරන්න කැමති නම් මම description එකේ දාලා තියෙන link එක click කරලා පස්සේ ඔයාලට මෙතනට එන්න පුළුවන්. මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ගේ username එකක් enter කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone number එකේ බිංදුව නැතුව අනිත් ඉලක්කම් ටික මෙතනට type කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති password එකක් දෙන්න. ඊට පස්සේ password එක ආයෙමත් enter කරන්න. ඉතින් මේ password ඒ වගේම username අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න. මොකද මේවා නැතුනොත් එහෙම වගේ account එක access කරන්න බෑ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sign up button එක click කරගන්න. ඉතින් ඔය register complete වුණාම ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඉතින් මේකේ earn කරන්න මේකේ games ඔයගලන්ට තියෙනවා play කරන්න. ඉතින් මම අද කියලා දෙන්නේ මේ 1 minute red green කියන game එක ගැන. ඉතින් ඔයාලට පුළුවන් මම description එකේ දාලා දෙනවා signal group එකක්. ඒ signal group එක click කරලා signal group එකට ඔයාලට join වෙන්න පුළුවන්. ඒකේ දානවා මේගොල්ලෝ මේකට ඕන signals මොනවද කියලා ඔයගලන්ට පේනවා. ඉතින් මේ signal group එක. ඉතින් ඔයගොල්ලෝ මේක මුලින්ම games play කරන්න ඔයගොල්ලෝ මේකට deposit එකක් කරගන්න ඕනේ. ඉතින් ඔයා කැමති නම් ඔයාලා deposit එකක් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන deposit button එක click කරගන්න. ඔයාලට පුළුවන් මෙතන USDT TRC20 කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ address එක මේ විදිහට copy කරලා ඔයගොල්ලන්ගේ Binance app එකට ගිහිල්ලා මේකට deposit එකක් කරගන්න. ඉතින් මේකට ඔයගොල්ලන්ට මම හිතන්නේ USDT 3 ඉඳලා deposit කරන්න පුළුවන්. මම කියන්න ඕන දෙයක් තමයි මේ වගේ sites වලට ලොකු ගණන් දාන්න ඕවා. මේ වගේ sites ඉතින් review කරාට ලොකු කාලයක් මේ වගේ sites තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලට නැතුණක් කමක් නැහැ කියලා හිතන මුදලක් දාලා මේ වගේ sites try කරන්න. ඉතින් ওই විදිහට තමයි deposit එකක් කරගන්න. ඉතින් අපි බලමු මේක earn කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට පල්ලෙහාට ගිහලා මෙතන තියෙනවා red green 1 minute කියලා එකක්. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් signal group එකට join වෙන්න. join වුණාට පස්සේ ඒකේ වැටෙනවා මේ විදිහට red ද green ද purple ද කියලා. ඉතින් ඔයාලට signal එක බලලා ඒකේ වැටෙන්නේ red නම් මේ විදිහට මම red select කරා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන USDT දැන් මම මේ විදිහට USDT 5ක් දාන්න. මං ගාව USDT තියෙන හින්දා නැත්තම් ඔයාලා ලොකු ගණන් දාන්න යන්න එපා, පොඩි ගණන් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන confirm button එක click කරගන්න. ඊට පස්සේ ඔයාගේ trade එක enter වෙනවා. ඔයාලට ඊට පස්සේ උඩ බලා ගන්න පුළුවන් මේකෙන් තප්පර 50 ගණක් යනවා. ඉතින් මේ 50 ගියාට පස්සේ ඔයාලට result එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා තව තප්පර 5යි දෙන්න. අපි බලමු result එක මොකක් වේද කියලා. හරි result එක බලන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන උඩ dot තුන මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් game records කියලා දෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේක click කරගන්න. ඔයාලට පේනවා ඔන්න මම USDT 5ක් දැම්මා. ඒකේ මට USDT 4.75ක් profit වුණා. අපි තව trade එක red එකටම දාලා බලමු. මෙතන මම red එක මේ විදිහට select කළා. ඔයා අනිවාර්යයෙන්ම signals බලලා දාන්න group එකේ. මම හිතනවා ආයිමත් USDT 5ක් දානවා. දාලා මෙතන confirm button එක click කරගන්නවා. ඉතින් මේකේ විනාඩියට ට්‍රේඩ් කරන්න පුළුවන්. එහෙම වුණා කියලා ඔයගොල්ලෝ හැම විනාඩියම ට්‍රේඩ් කරන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන් ලොස් වෙනවා. මොකද මේ වගේ දේවල් වල අනිවාර්යෙන් රිස්ක් එක වැඩි. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට දවසේ ගාන ආවට පස්සේ අනිවාර්යයෙන්ම නවත්තන්න. නැත්නම් හැම විනාඩියම ට්‍රේඩ් කළා එහෙම ලොකු ගණන් හොයන්න බෑ. ඒ වගේම තමයි මේකට මුදල් දාද්දි ලොකු ගණන් දාන්න යන්න එපා. ඔයගොල්ලන් නැතුණක් කමක් නැහැ කියලා හිතන මුදලක් දාන්න. මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු දැන් මේකත් තව තප්පර 48ක් තියෙනවා. ඉතින් මට පේන ඔන්න ඒකත් ඉවර වුණා. බලමු දැන් ගේම් රිසල්ට් එක. මෙතන මම 3 dot click කරලා මෙතන ගේම් රෙකෝඩ් කියන click කරගන්න. ඔන්න ඔයාලට ඒකෙත් මට ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙම ප්‍රොෆිට් වුණා කියලා දිගටම ඔයා දාන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ලොස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ වගේ දැන් ඩේලි ගාන වාට ආවට පස්සේ මම USDT 10යි 11ක් 12ක් වගේ හොයාගෙන තියෙනවා. ඉතින් මම මේක මට මේ ඇති කියලා හිතන හින්දා මම මේ විදිහට withdraw කරගන්නවා. ඉතින් මෙතන මම withdraw button එක click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ආයිම Binance එකටම withdraw කරගන්න. මේ විදිහට මෙතනට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ withdrawal address එක enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන withdrawal amount එක enter කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් fund password එක මේකට දාපු password එක enter කරගන්න. ඊට පස්සේ ඔයා දැන් මෙතනින් USDT මම හිතන්නකෝ මම USDT 10ක් withdraw කරනවා කියලා. 10ක් withdraw කරොත් එහම ඔයාට ලැබෙන්නේ USDT 9.5ක් විතරයි. 0.5ක් මේගොල්ලෝ ෆී එකක් විදිහට කපා ගන්නවා කියලා තියෙනවා. ඒකින්ද ඒකත් ඔය අනිවාර්යයෙන්ම alert එකේ ඉන්න හැමදෙස්සෙම withdrawal දැම්මොත් එහම ඔයගොල්ලන්ට පාඩු එහෙම වුණොත් එහම මොකද ෆී එකක් මෙයා කපා ගන්න හින්දා. ඉතින් මේ වගේ USDT 10ක් වගේ වාන් කරලා withdraw ගත්තොත් එහෙම ඉතින් 0.5 යන්නේ. ඒක ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි. ඉතින් මේ විදිහට තමයි withdraw ගන්න තියෙන්නේ. withdrawal address එක දාලා fund password දාලා මෙතන withdraw button එක click කරන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේකේ withdrawals ගන්න තියෙන්නේ. ඉතින් අද ගොඩක් කට්ටිය කියපු ඉඳලා site review එකක් අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ site එක ගැන? ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් site එකක් ගැන කතා කරමු. ඉස්සරහට මේ වගේ videos බලන්න subscribe කරලා තියාගන්න.